දැන් මතක් කරලා බලන්න ගිය පාරක් දැන් අයවැය අපි ගෙනාවට පස්සේ ඇවිල්ලා මාස කිහිපයකින් මාර්තු මාසේ බොරුවට තමයි අර මාර්තු මාසෙට වඩා අප්‍රේල් මාසේ පඩි අඩු වෙනවා කියලා හරි තර්ක කරාවිල්ලා මෙතන. අඩු උන්නේ බර ගානකින් වැඩි වුණා. හැබැයි එහෙම හරි කරා. දැන් මේ පාර විශේෂත්වය තමයි පළවෙනි වතාවට අපිට එහෙම තර්ක නැහැ. තර්ක නැහැ. එක ඒවා කියනවා. එක්කෙනෙක් ඇවිල්ලා පනත් ගැන කියනවා. තව කෙනෙක් ඇවිල්ලා තව කොහෙරි වෙච්ච ප්‍රශ්නයක් කියනවා. ඒ කියන්නේ අයවැය ගැන හැරෙන්න අනිත් සියලුම දේවල් කතා කරනවා. අයවැය ගැන කතා කරනකොට අර වගේ බොරු කතා කරන්නත් පුළුවන්. අයවැය ගැන කවුරු කතා කරන්නවොත් අර වගේ බොරු කියන එක තමයි මේ දක්වා සිද්ධ වුණේ. අර ලොකු විවේචන නැති වුණාට අර කලින් කතා කරපු മന്ത്രിතුමා වගේම මේ දිලිත් ජයවීර മന്ത്രിතුමා වගේම අර බොරු කිව්වා. බොරු විවේචන තියෙනවා. දැන් උදාහරණයකට මේ දැන් මම කරුණු දෙකක් කියනනම් අර දුප්පත්කම දැන් අපේ ආණ්ඩුව ගැන කතා කරන්න ඇවිල්ලා දුප්පත්කම 3 ගුණයකින් වැඩි වෙලා කියලා කිව්වා. තොර ගරු මන්ත්‍රීතුමා දුප්පත්කම 3 ගුණයකින් වැඩි වෙච්ච ඉලක්කම ගත්තොත් එහෙම ලංකාවේ දුප්පත්කම පහුගිය අවුරුදු කීපෙම කතා කරේ 2019 අවුරුද්දට සාපේක්ෂව. මොකද 2019 අවුරුද්දේ 14.3යි කියලා හැඳින්නුවා 2023 වෙනකොට 25ක් වෙලා තිබුණා. දැන් ඒක 122ක් වෙලා තියෙනවා. ඒතොර 3 ගුණයකින් නෙවෙයි නමුත් 2 ගුණයකට වඩා ගානකින් 2022 23 වෙද්දී වැඩි වුණා. දැන් මේක අඩු වෙමින් තියෙන්නේ. ඒතොර 2019 14.3 තිබුණු එක 2023 වෙද්දී 25 වුණේ කොහොමද කියලා මතක කරන්නත් හොඳ නැහැ. 2019 පස්සේ මොකද ලංකාවේ වුණේ? 2019 පස්සේ මොකද ලංකාවේ වෙච්ච දේශපාලන වෙනස? 2019 පස්සේ තමයි මෙතුමලා උදව් කරපු ආණ්ඩුව ආවේ. අර මෙතුමා ටීවී එක ඉස්සරහට ගිහිල්ලා කුරුල්ලෙක් වගේ මෙහෙම ෆොටෝ එකක් දාලා චන්ද්‍ර ප්‍රතිපල ඇවිල්ලා ආණ්ඩුව පටන් ගත්තේ. අන්නේ ආණ්ඩුවේ වසර 3කට පස්සේ තමයි මතක තියාගන්න දුප්පත්කම 125 වුණේ. හරිද? දුප්පත්කම 125 වුණේ එතකොට. දැන් තමයි මේ අමාරු එක අඩු කරමින් යන්නේ. ඒ නිසා මේ ඉලක්කම් හරියට කියන්න කියලා මම ඉල්ලා සිටිනවා කතා කරද්දී. හරිද? ඔව් කරන්න මගේ නම කියපු නිසා කරු තරුණ මන්ත්‍රීතුමා දැන් මේමයි 2019 ඉඳලා අපි උත්සාහයක් ගත්තා. අපි උත්සාහයක් ගත්තා. හැබැයි ඔබතුමාලා උත්සාහ ගන්නෙ නැහැ. ඔබතුමාලා ඒ වැල් පාලමේ යනවා. ඒකයි ප්‍රශ්නේ. අන්න ඒකයි මම මේ කියන්නේ. හරි නජිත් ඉද්දික මන්ත්‍රීතුමා. දැන් අතරම එතුමලා උත්සාහ ගත්තා. අපි හිතන උත්සාහ ගත්තා කියලා. හැබැයි උත්සාහයේ ප්‍රතිඵලය මොකද්ද? උත්සාහයේ ප්‍රතිඵලය 114 තිබුණු දුප්පත්කම 125ට ගියපු එක. රට බංකොලොත් වෙච්ච එක. ළමා මන්ද පෝෂණයෙන් ආසියාවේ දෙවෙනි තැනට ලංකාව ආපු එක. ඉතින් මේ වගේ දේවල් කරන්න එච්චර උත්සාහ කරන්න ඕන දේවල් කියලා අපි නම් දන්නේ නැහැ. සාමාන්‍ය මේ වගේ දේවල් නොකර ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අපි උත්සාහ කරනවා එතුමලේ ගෙනාපු තැන ඉඳන් මේක කොහොමද ඉස්සරහට ටික අරගෙන යන්නේ කියලා අරගෙන යන්න. ඉතින් පහුගිය අවුරුද්ද ඇතුළත අපේ උත්සාහයේ සාර්ථකත්වයන් තියෙනවා. මගේ කතාවේදී මම ඒක කියන්නම්.